Bell Rock එක, Nine Arch Bridge එක, Little Adams Peak එක දැන් ඔක්කොම ඇවිදලා දැන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට මීකුණක් අරන් ආවා. සල්ලි හම්බ කරලා ඔසත් එක්ක යනවනම් අර මේ වීඩියෝ බලන්න මම කියලා දෙන්නම් කොහොමද මීකුණකින් ලක්ෂපතියෙක් වෙන්නේ කියලා. ඉතින් මේ තමයි මීකුණ. බලන්න මොලේ ඇති කෙනෙකුට මෙතනින් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. බලන්න ගෙස්ලා කී දෙනෙක් තෙරපි එළියට එනවද කියලා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහනවා ඔයා ඇප්ස් ගැන කියලා දෙනවා. ඔයා ටූරිසම් වලට එන්න කියනවා, කමියුනිටි ටූරිසම් ගැන කතා කරනවා, ගමර ටූරිසම් කියනවා. කොහොමද අපි ගෙස්ලාව හොයාගන්නේ කියලා. ඉතින් දෙයනේ මේ ඉන්නේ ගෙස්ලා. මොලේ තියෙන කෙනෙකුට මේ හොඳටම ඇති වැඩක් කරගන්න. ඔයාට මම පොඩි ටිප් එකක් දෙන්නම් කොහොමද කරන්න ඕනි කියලා. ඔයා නුවර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ගාල්ලේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනුරාධපුරේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සීගිරියේ ඉන්න කෙනෙක් ඕන පැත්තක වෙන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයා හොඳට ට්‍රැවල් කරලා, එහෙම නැත්නම් ඔයා කරන ඇක්ටිවිටි එකේ ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන ඔයාගේ Instagram එකට, එහෙම නැත්නම් ඔයාගේ Facebook එකට, YouTube එකට දාලා ලස්සනට අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරලා ඉවර වෙලා ඒකේ share කියන බටන් එක ඔබපුවාම ඔයාට QR කෝඩ් එකක් ගන්න පුළුවන්. අන්නේ QR කෝඩ් එක print කරගන්න. ඒක print කරලා ඒක උඩින් ලස්සනට ගහන්න 50% off for cooking demonstration, 50% off for bicycle ride, 50% off for bicycle ride today. Grab the opportunity. කියලා ඒ වගේ මොකක් හරි හිත ඇද ගන්නා සුළු දෙයක් උඩින් ගහන්න. ගහලා ඒක යටින් QR කෝඩ් එක චූටි කොලයක print කරන්න. ඊට පස්සේ ඒක මේ හවසට මේ වගේ තැනකට ඇවිල්ලා මේ එළියට යන ගෙස්ලට හිමීට බෙදලා දෙන්න. එතකොට ඒගොල්ලෝ මේක ස්කෑන් කරලා බලයි මේකේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට එයා ආසනම් ඔයාගේ ඇක්ටිවිටි එක කරන්න එයා අනිවාර්යයෙන්ම ඔයාව කන්ටැක්ට් කරයි. මොකද ගොඩාක් කට්ටිය උදාහරණයක් විදිහට සීගිරිය වගේ ඉන්න කට්ටිය, නුවර ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ ලෙෂර් ටයිම් එකේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. එතකොට ඔයා උදාහරණයක් විදිහට සැලොන් එකක් කරනවා නම් ඔයාට පුළුවන් today special manicure and pedicure discount 50% කියලා දාන්න. දාලා ලස්සන දාලා ඔයාගේ සැලොන් එකේ ෆොටෝස් ටිකක් දාලා ඒ ටික මේ ඔයාගේ ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරලා අරක print කරන්න QR කෝඩ් එකේ. QR කෝඩ් එක එතකොට ස්කෑන් කරාම කෙලින්ම යන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එකට. එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඒක ලස්සනට දාලා තියෙනවා. ඔයා කරන වැඩ ටික, මෙඩිකියුර් කරන ඒවා, පෙඩිකියුර් කරන ඒවා, හෙයා කට් කරන ඒවා ඒක ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඒක ලස්සනට ඒ ප්‍රොෆයිල් එක හදලා එතකොට එයා ස්කෑන් කරාම එයාට ආසයි හිතෙනවා. මට මේක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බුක් කරලා අනිවාර්යයෙන්ම ඔයා ගාවට එයි. ඉතින් මේ වගේ හැමතැනම ඉන්නවා ගෙස්ලා. ඔයාට කරන්න තියෙන පොඩ්ඩක් මහන්සිලා පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගෙන මේගොල්ලන්ට කතා කරන්න. ඉතින් තට්ටු කරන්නට දොර ඇරේ වගේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා තට්ටු කරන්න කවුරු හරි දොර ආරේ. එතකොට ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාගේ බිස්නස් එක කරන්න. ඒ වගේ 10ක් 15ක් මුලින් හදාගත්තට පස්සේ ඒගොල්ලෝගේ රිවිව්ස් ඔයා ගන්න ඔයාගේ ඇප්ස් වලට. උදාහරණයක් විදිහට Padwise එකට, එහෙම නැත්නම් Get Your Guide කියන එකට ඒ වගේ වට රිවිව්ස් දාගන්න. ඒ වගේම ඔයාගේ Facebook එකටත් රිවිව්ස් දාගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඊළඟ බලන කෙනා දකිනවා ඔයා ගොඩක් රිවිව්ස් අරන් තියනවා කියලා. එතකොට ඔයාට නිකම්ම මේක ඩෙවලොප් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මහන්සියෙන් නැතුව ඔයාට කවදාවත් දෙයක් කරගන්න බෑ. මේ පොඩි උපදේශයක් ඔයාට දුන්නේ මේක කරගන්න. ඉතින් කරලා බලන්න. යටින් කමෙන්ට් එකක් දාන්න ඔයා කරන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. එතකොට මම කියන්නම් ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද කියලා. ඔයාගේ නිර්මාණශීලී අදහස යටින් දාන්න. එතකොට මම කියන්නම් කොහොමද ගෙස් කෙනෙක් මේකට හොයාගන්න පුළුවන් කියලා. අපි එකතු වෙලා උදව් කරගෙන අපි මේ ගේම් එක ගහගමු. අනිවාර්යයෙන්ම අපි ගමන ටූරිසම් ගේමු. අපි ඔයාගේ පොකට් එක තව තවත් ඩොලර් වලින් පුරවගමු.